වසර 27ක සිට හෙම්මාතගම ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයෙකුව හෙම්මාතගම වාඩියතැන්න ප්‍රදේශවාසීන් විසින් උපාය දූතයෙකු යොදවා සූක්ෂම ලෙස කොටු කරගෙන ඔහුව කෑගල්ල පොලිසියට බහර දුන්නා. එම ස්ථානයට පැමිණි හෙම්මාතගම පොලිසිය හා ප්‍රදේශවාසීන් අතර නොසන්සුන්තාවක්ද හටගෙන තිබුණේ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවට ජනතාව චෝදනා කිරීම හේතුවේ. හෙම්මාතගම වාඩියතැන්න ප්‍රදේශයේ 71 හැවිරිදි පුද්ගලයෙකු විසින් සූක්ෂම ලෙස සිදු කරගෙන ගිය මත්කුඩු ජාවාරමක් හේතුවෙන් එම ප්‍රදේශයේ ජනතාව මුහුණ දී තිබුණේ දැඩි අපහසුතාවකටයි. මේ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් හෙම්මාතගම පොලිසිය අවස්ථා කිහිපයකදීම දැනුවත් කළද ඔවුන් නිසි ක්‍රියාමාර්ග නොගත් බවයි ගම්වාසීන් චෝදනා කරන්නේ. අදාළ සැකකරුගෙන් මත්ද්‍රව්‍ය ලබා ගැනීම සඳහා උපාය දූතයෙකු යොදවා එම පුද්ගලයාව අල්ලා ගැනීමට ගම්වාසීන් කටයුතු කළේ ඒ අනුවයි. Yeah. Paper away. Paper ke mele. Right. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා එම අවස්ථාවේදී හෙම්මාතගම පොලිසිය එම ස්ථානයට පැමිණියත් ප්‍රදේශවාසීන් සැකකරුව පොලිසියට බාර දීම ප්‍රතික්ෂේප කළා. මේ ඇවිල්ලා කාක කියන එක්කන අවුරුදු ගානක් කුඩු විකුණනවා හෙම්මාවත පොලිසිය ඕයිසි මහත්තයාට බව දැනුම් දුන්නා. ඕයිසි මහත්තයා දැනුම් දුන්නා. ඕයිසි මහත්තයා කිව්වා ඔයා බලන්න ඕනේ මම බලා ගන්න මම ඕයිසි කිව්වා. කො බඩු ගත්ත එකට කියන මෙයාට සික් එක. මෙයාට මගේ මුදල් ටික දාලා මම වීඩියෝ කරලා මෙයාට සල්ලි ටික දුන්නා සර්. අපි කියන්නේ මේ කෑගල්ල බ්‍රාන්ච් එකට දෙන නිසා හෙම්මාවත පොලිසියට මේක අපි දෙන්නේ නැහැ. පොලිසියට කියොත් එන්නත් මම දන්නවා. ලක්ෂයක් දීලා තියෙනවා යන විදියට මම එනවා කියලා කියන්නේ. දවස් දෙකක් විතර මටත් බඩ දුන්නා සික් එකේ. කොහොම හරි මමත් මේක නවත්තන්න ඕන කියලා තමයි මම ඕරුදු ගානක් ගහලා ඒක නවත්තලා හිටියේ. මෙයා ආවිල්ලා ආයේ බිස්නස් කරන්න පටන් ගත්තේ මම ආයෙත් ගහන්න පටන් ගත්තා. මට දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ මුදල දීමේ 5000යි 10 කොළ 2යි 500යි. එතකොට ඇවිල්ලා 5000ට තමයි බඩු දුන්නේ. ඒක 2500ක් රිටර්න් ආයිලා තියෙනවා. 5000 කොළ මෙයා ගාව තියෙනවා. 5000 කොළ තවම එළියට ආවේ නැහැ. මේ කටේ මොනවද කියලා බලන්න. හරි. කටේ බඩු තියෙන්නේ. කටේ බඩු තියෙන්නේ. බඩු ඇති බඩු තියෙන්නේ. මේ තියෙන කටේ බඩු තියෙන්නේ. ආර තියෙනවා. අන්න ගිල්ල. බඩ ගිල්ල. පන්දා කොළ. මගේ පන්දා කොළ. ගන්න. මගේ කොහමද වැඩකාරයා? ඒකම නැක්කනේ වැඩ. තව තියෙන බඩු තියෙන ලක්ෂ ගණන් බඩු තියෙන මූලංග. පසුවේ එම ස්ථානයට හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාද පැමිණි අතර ඒ සමග උණුසුම් තත්වයක් හටගත්තා. මම ඕඩර් දෙන්න මම විතරයි යන්නේ පොලිසියට. යතර ගන්න පොලිසියට එක මම විතරයි යන්නේ වෙන කවුරුත් එන්න එපා කියලා. දෙන්න එපා කිය. ඔයා කවුද? ආරේ මම පොලිසියට එක මම බලාගන්න. ආරේ මම මරණයිලා. මාරයි. මන්ට දැක්කද? ඔව් ඔය කට්ටියට කියන්නේ මෙච්චරයි. ඔව් පාරිය අවහිර කරන්න එපා. ඔව් අහගන්න. මෙතන මැරුණා කියන්නේ. අහගන්න. ඔයාලා දැන් යන්න ඔයාලා ගෙවල් වලට. හොඳ වැඩක් කරලා තියෙන්නේ. මෙයා එක්කෙනයි. ඔව් ආය ගමේ ඉන්නවා 4-5 දෙනෙක්. ඔයා දැන් කියන්නේ පොලිසිය මේකට නඩු දාලා නැද්ද? නඩු දාලා. නෑ නඩු දාලා හෙම්මාද දාලා නෑ. මේක ඕයිසි මාත්‍යා. ඕයිසි මාත්‍යා ලැජ්ජා වෙනවද? ඕයිසි මාත්‍යා ලැජ්ජා වෙනවා. නීතිය කරන හරියට. කෙසේ වෙතත් තත්ත්වය පාලනය කිරීමට නොහැකි වීම හේතුවෙන් කෑගල්ල පොලිසිය නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ අදාළ සැකකරු අත්අඩංගුවටගෙන නීතිමය කටයුතු සඳහා රැගෙන ගියා. එතුමාට තමයි සහාය තුනේ. හැම වාඩි දාලා. කෑගල්ල පොලිසියට ජය වේවා. ස්තුතියි අපි පුද කරන කෑගල්ල පොලිසිය ස්ථානාධිපතිතුමාට. නෑ ඔබතුමා ඉන්නේ. පොලිසියට එන්න. යව කට්ටිය යන්න ගෙවල් වලට දැන්.